ගී ඔයාට මොනවා හරි අමතකුණාද? ගී ඔයා දන්නවද? රෝස් ජැක්ට කැමති වෙන්නේ නැතුවයි ඉන්න තිබුණේ. ඇයි අම්මා? එහෙම වුණා නම් අදටත් ජැක් ජීවතුන් අතර. රෝසුත් සන්තෝෂෙන් පවුලක් ආගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නොතිබ්බ රෝස්ගේ ජීවිතය ඇතුලේ ප්‍රශ්නයක් වුණේ ජැක්. කොහොම ජීවිතයකටද රෝස් පයින් ගැහුවේ? ගෑනු අපි දැනගන්න ඕන පුතේ. ගෙදර බිත්තිය ඇතුලේ සන්තෝෂ හොයාගන්න ක්‍රමයක් හදාගන්න. ගෙදර බිත්ති හයිය වෙන්න අපේ ඇස් වලින් වැටෙන කඳුළු හරිය අඩුයි. එතකොට ගෑනු අපේ ජීවිතේ තියෙන්නේ ගෙදර බිත්තිය ඇතුලේ විතරයිද අම්මා? ඇයි ඔයා අයියා තාත්තා නිසා මං විඳින සන්තෝෂෙ මදිද? ඕගොල්ලෝ සතුටින් කියන්නේ මාත් සතුටින්. හැබැයි රෝස්ට ජීවත් වෙන්න එකම හේතුව ජැක් වුණා වෙන්නත් පුළුවන්. මං කැමති නෑ ගී ඔයා කවදාවත් දුකින් ඉන්නව දකින්න. අම්මා ඇත්තටම සන්තෝෂෙන් දින්නේ. මේකද අම්මා වෙනුවෙන් ඩ්‍රීම් කරපු ජීවිතේ? මොකද්ද මේ ජීවිතේ තියෙන වැරද්ද? සන්තෝෂ හොයලා මට හරිම මහන්සියි අම්මා. මේ හම්බෙලා තියෙන ජීවිතේට පයින් ගහනවා කියන්නේ තමුන් තරම් මෝඩ ගෑණියෙක් මේ ලෝකේ තවත් නැහැ. පයින් ගහන්නේ නෑ අම්මා. අම්මගේ ලයිෆ් එකේ හිසුනේ කෑල්ල මම ෆීල් කරගන්නයි හදන්නේ. ඒ වෙනුවෙන් ගන්න ඕනම රිස්ක් එකකට මම ලෑස්ති. කෙලව ගන්න දවසටත් තමුන් අඬාගෙන ඉන්නේ මේ අම්මා ගාවට කියලා හොද්දට මතක තියාගන්නවා. විජයාවේ ඉන්දියාවෙන් කියලා කිව්වට තාමත් අපේ ජීවිතවල හොල්මන් කරනවා අම්මා. සමහර විට මේ හයිය බීත්‍ය ඇතුළ වෙන්නත් පුළුවන්. මගේ හොඳ කෙල්ල.
මං අහන්නේ ඇයි? දුවලා මට හරිම මහන්සි. ඒ වුණාට ඔයා දන්නවා ඔයාට මොකද්ද හරියටම ඕනේ කියලා. මං හරි නේද? අපේ කතාවත් හරියට පැටලිච්ච නූල් බෝලයක් වගේ. අගක් මුලක් මට තේරෙන්නේ නැහැ. පැටලිච්ච නූල් බෝලකින් තමයි සරුංගලයක් වුණත් හයියෙන් අල්ලගෙන ඉන්නේ. මේ පැටලිච්ච නූල් බෝල වගේ අපේ කතාවත් ඉවර වෙන කතාවක් නෙවෙයි. ස්පෙක්ස් දාගෙන ඉන්න වෙලාවට ඇත්තටම ඔයාට මෙලෝ මගුලක් පේන්නේ නැහැ. හැමදේම මම හොඳට දැක්කා. ඒත් ඔයා කියන්න ඕනේ නෑ මං හොඳට දන්නවා. මොනවාද? මට නම් ස්පෙක්ස් දාන්න ඕනේ නෑ දේවල් පේන්නේ. ඇයි ඉතින් ඔයා මෙතනම නැවතුනේ? ඇයි මං කිව්වේ ස්පෙක්ස් දාන්න ඕනේ නෑ මට දේවල් පේන්න කියලා? ඔයා කණ්ඩාඩි ඉස්සරහට ගිහිල්ලා නොදැක්ක ගොඩක් දේවල් මම දැක්ක එක තමයි හේතුව. මාත් දන්නවා. මොනවාද? මෙතන තමයි මං නවතින්න ඕන කියලා. ඇයි එන එකපාරට මොකුත් නොකිය යන්න ගියේ? විජය ලංකාවට ඇවිල්ලා මහ කාලයක් වුණාට අපි තාම ජීවත් වෙන්නේ සිමියුලේෂන් එක ඇතුලේ. සමහර දේවල් අපිට ඕන වුණත් වෙනස් කරන්න බෑ. ඒත් ඔයාට මට කියන්න තිබුණා. කියන්නවත් මම ආපහු හැරුණා නම් මේ වෙච්ච දේවල් මෙහෙම නොවෙන්න තිබ්බා. ඔයා තාමත් එතනමද? මං ඔයාට මුලින්දම කිව්ව මතකද? ඒක once in a lifetime feeling එකක් කියලා. ඒත් සමහරක් විට මම පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. ඔයාව දැක්ක මුල්ම දවසේ ඉඳලා කවදාවත්ම ඔයා උදේට පරක්කු වෙලා නැහැ. හරියටම උදේ 6:05 වෙනකොට ඔයා බස් හෝල්ට් එක ගාව. මාර ටයිමින් ආ. හැබැයි ඔයා වෙලාවටම ඇවිල්ලත් බස් එක ඔයාව දාලා ගියපු දවස් තිබුණා. ඒත් මතකද මං හිටපු තැනටම වෙලා හිටියා. ඒත් ඔයා කවමදාවත් කිසිම දෙයක් එළියට පෙන්නුවේ නැහැ. කොහොමද ඔයා මෙච්චර කාලයක් කොහොම හිටියේ? ඔයා කතාවක් අහලා තියෙනවා. If you really love something, just let it go. If it comes back, it's totally yours. If not, it's never meant to be.